කතා කරන්නේ අහගන්නකො සිද්ධි කොහොමද කියලා. ඒ ක්ලාස් එකට. සෙන්සේ කොහොමද කියන්නේ මම? ආවද? කොහොමද කියන්නේ මේ කැම් එක ඔන් කරන්නකො ඉස්සෙල්ලා කොහෙද ඉන්නේ? දැන් ගෙදර ඉන්න සෙන්සේ. කැම් එක ඔන් කරන්න. මට මේ කියන්නකො බෝඩ් එක මේක ගහ ගන්න ඕනේ අනිවාර්යෙන්. හරි හරි. මට කියන්න මේ සතුටුයිනේ. මට අම්මෝ කියන්න සෙන්සේ ඈ ක්ලාස් එක ආපු දවසේ ඉන්න විස්තර ටික කියන්න යන්නකො. මම මොනවද කියන්න කිව්වෙන්නේ හදිසියෙන් ගත්තේ. මේ මං සෙන්සේ මුලින් ඉඳන්ම කියන්නද කතාව? කියන්න අනිත් අයට. මම මේක ඇත්තටම කියන්න මම හිතේ හරිද? ඔව්. මම මේ JFT කරන්නම කියන්නේ කොට රෙකෝඩින් එක දාලා නේ. හරි. හරි කියන්න. මම SSD මේ ස්ටුඩන්ට් විසෙන්ට ආසාවෙන් හිටියේ. ඊට පස්සේ කොහමරි සල්ලි ප්‍රශ්න ආරෙම හින්දා ඇත්තටම යන්න බැරුණා. මගේ යාළුවොත් ගොඩක් ගියා රට. මං විතරයි රංගා විතුරුනේ හරිද? මේ ඊට පස්සේ JFT කරන්න හිත හදාගෙන හිටියා. කොහමරි කරන්නම් කියලා. මං තැන් දෙක තුනකටම ගියා. ඒ තැන් එක තැනකට ගියා. ඒකට 80000ක් ඕන කීවා. ස්කිල් එකට 80000ක් ඕන කීවා. කොහමරි 1.20ක් විතර යනවා. ඊට පස්සේ මම වැඩේ අතහැරලා හිටියේ. ඊට පස්සේ මම Facebook එකේ මේ SSW කියලා සර්ච් කරා. සර්ච් කරාට පස්සේ මේ ගෲප් එකක් තිබ්බ SSW කියලා Facebook එකේ. ඊට පස්සේ ඒකේ පල් වලට යනකොට තියෙනවා මේ SSW වලට කවුද ඉන්නේ කී බල බලනකොට දැන් ගොඩක් තැන්වල ඉන්දික ජයසි කියලා සෙන්සේ මේෂන් කරලා තිබ්බා. ඊට පස්සේ මම මේ එහෙම ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා අර මේ නම්බරයට කෝල් එකක් ගත්තා. ඊට සෙන්සේ කතා කරා. ඊට සෙන්සේ ගොඩක් කළා ටිකක් කළා කතා කරා. පොඩ්ඩක් අමාරු නගන්ටක් කරගන්න. ඊට පස්සේ කතා කරලා කිව්වා මෙහෙමයි අපේ අලුතින් ක්ලාස් එක පටන් ගන්නවා. ඒකට 20 දෙනයි ගන්නෙ. මේ හැබැයි ඒකට ගන්න නම් ඔයාට උනන්දු උත්සාහය තියෙන්න ඕනේ කියලා කිව්වා. හරිද? මං කිව්වා මටත් ඉතින් කොහොම හරි කරගන්න තියෙන එච්චරනේ. මං කිව්වා හරි සෙන්සේ කමන්නේ කොහොම හරි කරමු මං එන්නම් කියලා මම ක්ලාස් එකට ජොයින් වුණා. ජොයින් වුණාට පස්සේ තේරුණා ඇත්තටම මේ කට්ටියට අර කතා කරන කයිව හැම කියවලා හොඳට ප්‍රැක්ටිස් එකක් දෙනවනේ. ඒතර මට එතකොට කතා කරගන්න බැරිව තිබ්බේ. හරිද? ඔයාටයි මේ කාටද මෙයාටයි? කවුද හෙට ලියනවා? කවුද? ජයිනි හෙට ලියනවා. ජයිනිටයි වචනයක්වත් අකුරක්වත් කියවන්න බෑ. ගොතක ගහ කියවන්න. කියවන්න අකුරක්වත් බෑ මට හිතෙන විදිහට ඒ දවස්වල. පළවෙනි දවසේම සෙන්සේ කිව්වා ඔයාගේ නම්බර ඉස්සරහින් එක දාගන්න කියලා. හරිද? හැබැයි සෙන්සේ එක දාගන්න කිව්ව එකෙන් පස්සේ තමයි මට නිකන් තේරුනේ ඇත්තරම මේ තත්ත්වය අවුල් තමයි. දැන් වචනයක් කියා ගන්නත් බෑ නිකන් ලැජ්ජයිත් වගේ නේ කියලා. ඊට පස්සේ මම පටන් ගත්තා ওই කයිවා ටික එහෙම ලියානේ කියවන්න පටන් ගත්තා. මේ ඊට පස්සේ ඕන් ටිකක් ඕන් අල්ලලා ගියා. ඊට පස්සේ ඒක දිගටම නතර ගන්න නේද අර සෙන්සෙත් අර ප්‍රැක්ටිස් කරනනේ ක්ලාස් එකේ නම කියනකොට මගේ ඇඟ රත් වෙනවා. මරු ඒක. මේ බඩින් වෙලා මට වචන පිට වෙන්නේ නැහැ. හැබැයි අන්තිම කොහොම හරි වැඩේ අල්ලලා ගියා. ඊට පස්සේ කියව ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ සෙන්සේ කංජි ක්ලාස් එක තිබ්බනේ. ඒකෙන් තමයි කංජි ටික කොහොම හරි අල්ලගත්තේ. මේ බෝඩ් වලේම ගහලා දැන් ආය මේ ඒකෙන් කංජි ටික අල්ලගත්තට පස්සේ මේ ඔය රීඩින් ටික එහෙම අවුලක් නැහැ. එතකොට කංජිය දැක් ගාම මතක් වෙන වෙන ස්ටෝරියක් මතක් වෙන අර මාත් එක පාරක් කර නරබිමස් කියන එකක් කිව්වේ. එහෙම එක ස්ටෝරි තියෙනවා ඉතින්. ඒ වගේ ඊට පස්සේ එහෙම කංජි ටික අල්ලගත්තා. ඊට පස්සේ මුලින්ම බයෙන් වගේ ලීවා එක්සෑම් එක. මං හිතුවේවත් නැහැ ඒනට. මුලින්ම ලියට පස්සේ 195ක් ආවා. ඊට පස්සේ මං තව ටිකක් ඇවිස්සුණා. දැන් ඉතින් ඔක්කො බැරුව ඉඳලා 195ක් ගත්ත එකේ බැරි වෙනකන් නැහැ කියලා ආයෙත් කොහොම හරි මේ ඒ ගැම්මටම ආයෙමත් කරා. ඊට පස්සේ කංජි ටිකයි ඔක්කොම ටික හොඳට කියවලා කරලා මේ අර සෙන්ස් එකේ ටයිම් ටේබල් එකක් තියෙනවා. සෙන්ස් මම ටයිම් ටේබල් ඉල්ලුවෙත් නැහැ නේද. මම ටයිම් ටේබල් එක ලියලා හැදුවා. ටයිම් ටේබල් හදලා පෙන්නන්න කොහෙන්ද තමයි. පෙන්නන්න. ටයිම් ටේබල් උත් හැදුවා. පොට්ටික මම ටයිම් ටේබල් එක දාන්නම් ඈ. ඒක එක්ක නැන්දලා ගෙදරවත් දාලා වෙන්නේ නැති. මගේ පොඩ්ඩියක් එහෙ. දැන් ගෙදර මේ දවස්වල ගෙදර පාඩම් ගන්න බැරි නම් අන්තිම දවස් ටික යාළුවා ගෙදර පාඩම් කරේ. මේ ඒවත් ලියලා මේ ග්‍රැමර් සෙන්ස් ඉස්සර හැමදාම අහනවනේ දැන් කෝ මේ ග්‍රැමර් කරාද ආරම්භ කරාද කියලා අහනවනේ. ඒවත් කරලා මේ ඒවා නම් තිබ්බා. ඒවත් කරලා මේ වර්ක්ෂීට් කරලා මේ අර කංජි ගහ ගන්න කිව්වා. බිත්තියෙත් ගහලා තියෙන හැමතැනම මේ එහෙම ගහලා ඉතින් දැන් මේක උදේ නැගින්නකොටම පේනවනේ තියෙනවා. මෙතන ඇඳෙන් නැගින්නකොටම එකක් දෙකක් කියවගෙන තමයි නැගිටින්නේ. ඊට පස්සේ ඉතින් එහෙම කීවට පස්සේ දැන් ටිකක් තේරුණා. ඊට පස්සේ දැන්
මේ පොතක් එහෙම අරන් නොකරපු පාඩම් වල එහෙම කයි එහෙම පොඩ්ඩක් කියව ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් අවුලක් නැහැ. පේපර් එක දැක් ගමන් අර වචන ටික එහෙම දකිද්දි මතක් වෙන ටට්ටක් ගාලා කංජිට ටට්ටක් ගාලා ඔලුවට එනවනේ. කංජි දකින්නකොට ඒකේ අර කතාව මතක් වෙන. එතකොට අවුලක් නැහැ. හොඳට කියව ගන්න එහෙම පුළුවන් වුණා. පේපර් එක අද කීයද ලකුණු? අද තියෙනවා 228ක්. 228ක්. පේපර් එක කොච්චර කාලෙන්ද ලිව්වේ? ටයිම් එක ඔක්කොම සම්පූර්ණ කම්ප්ලීට්මද? නෑ සර් මට මං හිතන්නේ විනාඩි ගියා විනාඩි 40ක් විතර. විනාඩි 40ක් ගියා. කොහොම හරි කියව ටට්ටක් ගාලා පටන් ගද්දිම කියව ගත්තා. ග්‍රැමර් ටික එහෙම මට ටට්ටක් ගාලා අල්ලගත්තා. මාත් කම්පියුස් වුණා එකපාරට ලකුණු දැක්කට සමහරට විභාග ශාලාවේ හිටපු ඩයල් එකක් බැලුවා මොකක්ද යක මුට මේ වෙලා තින්නේ කියලා. පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ මේ නම් ගිහිල්ලා එන්නම් කියලා ආවා. ඉතින් ඇත්තටම තාම අවුරුදු මම අවුරුදු 20යි 21යිද 22යිද? මට සෙන්ස් දැන් 23ක්. 23 පොඩි කෙල්ලෙක් හරි මේ ඔය දුලාර වගේ ඩයල් එකක් හරි. ඔය ඒ සෙල්ලක්කාරකමට ඉන්නේ. හරි දැන් ඔයාලගේ දැන් ඔයාලට ටයිම් ටේබල් එහෙම හදන්න කියන්නේ නැහනේ. අද වැඩ ටික වෙලාවට කරලා කියලා තේරෙනවා. සමහර ළමයි ඉන්නවා ටයිම් ටේබල් එහෙම නිර්මාණය කරනවා. ටයිමින් එක කාලෙට නිර්මාණය කරලා තමයි දාන්නේ. හරි නිර්මාණය කරලා එදාට දැන් ඔයාලා සති ගාණක් විතර මහන්සියලා දාගෙන යනේවනේ. එයාලා එදාට අපි මම මෙච්චර ටයිම් එකක් පාඩම් කරා. මම මෙච්චර ටයිම් එකක් පාඩම් කරා කියලා දැන් ඉන්න ළමයි හරි නිර්මාණශීලී. එහෙම දානවා. ඒවා ඉතින් අල්ල ගන්න පුළුවන් අපිට. හැබැයි සෙන්සි අර මේ ක්ලාස් එකේ ළමයින්ව අර වෙන් කරලා අඳුර ගන්න එකෙන් ලොකු වැඩක් වෙනවා මම එතකොට තේරෙනවා දැන් මං ඉන්නේ මෙතන අනික් කට්ටිය මෙතන ඇයි මට ඉන්න බැරි කියලා ඉතින් තේරෙනවා එතකොට ඕන තන. එතකොට තමන් ඉතින් එතකොට මහන්සි වෙන්න හිතෙනවා එතකොට. ඔව් SF බැච් එක ගැන මොකද කියන්නේ ඔයාලා? SF බැච් එක නම් සුපිරි දැන් ඔක්කොම පාස් වෙච්ච කට්ටිය ඉන්නේ. තව ඉන්නේ ජයිනි විතරයි. ඔයාලා දෙන්න විතරයි ටික කඩුපාඩුව තිබ්බේ ක්ලාස් එකේ. ජයිනිසන් තමයි ටිකක් බැහැලම තිබ්බේ. ජයිනිත් හෙට ලියනවා එක්සෑම් එක බලමු ඉතින් කොහොම වෙයිද කියලා. ඒ දැන් SF ටීම් එක කියන්නේ තනිකර ඒක ඔක්කොම පාස්. ආයේ කොල්ල කෙල්ල ඔක්කොම පාස්. ඉතින් ආයේ කතා දෙකක් නැහැ. ඒක නම් නියමම ගෲප් එකක්. එහෙමද? හරි මොනවද කියන්න තියෙන ළමයින්ට?